අපිත් ඩොලර් 400ක මුදලක් මේ තියෙන්නේ මං අද දැන් ටිකකට කලින් දාපු විඩ්‍රෝ එක. හරි ඉතින් මම දැන් ඔයාලට පේ කියලා දෙන්නම් මේකේ හොයන සල්ලි කොහොමද බැංකුවට ගන්න කියලා. සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඇවිල්ලා තින්නේ 2026 අවුරුද්දෙත් හොඳට ගෙවීම් කරගෙන යන මේ වෙනකොටත් ලංකාවේ ගොඩක් දෙනෙක් කරගෙන යන වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ ගොඩක් පරණ වෙබ්සයිට් එකක්. ඒ වගේම මම මේක ගැන කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එක අරන් ඉන්නේ ඒකේ දෙවෙනි වීඩියෝ එක විදිහට. හරි ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි Sprout Gigs. ඉතින් මේක ගොඩ දෙනෙක් දන්නවා මේ ගැන. ගොඩ දෙනෙක් දැන්ටමත් කරගෙනත් යනවා. ඉතින් දැන්ටමත් කරගෙන යන අයට වගේම අලුතින් පටන් ගන්න කෙනෙකුට මේ වීඩියෝ එක බැලුවොත් ගොඩක් වටිනා දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේක හරියටම කරන්නේ. ඒ කියන්නේ කොහොමද දැන් ඔයා මුදල් උපයන කෙනෙක් නම් ඔයාගේ earnings වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් මුලින් ඉඳලා කොහොමද හරියට වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඒ වගේම ඔයාලට මේක කරන්න මොන වගේ accounts ද ඕන වෙන්නේ කොහොමද මේක හරියටම කරන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. හරි ඉතින් මේක තමයි වෙබ්සයිට් එක. ඔයාලට පේනවා දැන් මගේ ඩෑෂ්බෝඩ් එක. හරි ඉතින් මේකේ මම මුලින්ම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා මුලින්ම කොහොමද ජොබ් එකක් තෝරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ආවට පස්සේ මෙතන ඔයාලට උඩින්ම පෙන්වලා තියෙනවා ඩොලර් එකේ ජොබ් එක. ඒ වගේම පහළට යද්දි මේ වගේ ගොඩක් ජොබ් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන අලුතෙන් එන කෙනෙක් විදිහට මේ වගේ මේ තියෙන ඩොලර් එකේ ජොබ් ඊට පස්සේ මේ වැඩිපුර පේමන්ට් කරන ජොබ් මේවා ඔයාලා කරන්න යන්න එපා. මේවා කරන්න ගියාම වෙන්නේ දැන් මේකේ තියෙන ගොඩක් ජොබ් ගොඩක් ඒවා ෆේක් ඒවා තියෙන්නේ. ඒ කියන්නේ මේවා කරා කියලා ඔයාලට මුදල් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මුලින්ම හරි විදියට ජොබ් එකක් තෝරගන්න ඕනේ. ඉතින් අලුතින් එන කෙනෙක් විදියට ඔයාලා මුලින්ම කරන්න ඕනේ 0.03ක්. ඒ කියන්නේ 0.02ක්. ඒ වගේ පොඩි පොඩි ගණන් හම්බෙන ජොබ්. ඒ කියන්නේ ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන ඔයාලට මේක කරන්න පුළුවන් ජොබ් මොනවාද කියලා. ඔයාලට මේකේ කැටගරි තියෙනවා ගොඩක්. ඉතින් මෙන්න මේ SEO ඊළඟට මෙන්න මේ වීඩියෝ මාකටිං, Facebook මේ වගේ ජොබ් ඔයාලා පටන් ගන්න කෙනෙක් විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක්ටම ගොඩක්ම මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ SEO ජොබ්. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා 0.3 0.05 මෙන්න මේ වගේ ජොබ්. ඔයාලා මේ වගේ ජොබ් වලින් ඔයාලා මේක කරන්න පටන් ගන්න ඕන. එතකොට තමයි ඔයාලගේ ලෙවල් අප් කරගෙන මේක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන මේක තනිකරම ඕගොල්ලන්ට අධ්‍යාපනික දැනුමක් දෙන්න අරමුණින් කරන වීඩියෝ එකක්. ඉතින් මේක කරන හැමෝටම කොයි වගේ මුදලක් උපයන්න පුළුවන් වේද කියලා මට හරියටම කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ මහන්සිය මත. ඉතින් ඔයාලා ඒකත් හිතේ තියාගෙන මේකේ වැඩ කරන්න යන්න. හරි ඉතින් මම දැන් ඔයාලට කියාගෙන යන්නම් මේකේ ලේසියෙන්ම කරන්න පුළුවන් ජොබ් වර්ග මොනවාද කියලා. ඉතින් ඔයාලා අලුතින් එන කෙනෙක් විදිහට මුලින්ම කරන්න ගන්න SEO, Telegram, Instagram ඊළඟට ඔය Discord, Reddit වගේ ඒවා. මේවා ගොඩක් වෙලාවට යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මොකක් හරි group එකකට join වෙන්න නැත්නම් මොකක් හරි comment එකක් දාන්න නැත්නම් ඔය Discord server එකකට join වෙන්න මේ වගේ පොඩි වැඩ. මේ වගේන් තමයි ඔයාලා මුලින්ම පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ටික YouTube task ඒ වගේම sign up වගේ ඒවා කරන්න. ඒවා පොඩ්ඩක් ඔයාලට වැඩි මුදලක් ගන්න පුළුවන් ටාස්ක් තියෙනවා. ඉතින් දැනට මේ සයිට් එකෙන් ඔයාලට මාසෙට ඩොලර් 15ක් ඩොලර් 30යි අතර ගාණක් වගේ තමයි දැනට හොයන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඔයා කරන ජොබ් මත සහ ඔයාට කොච්චර වෙලාවක් මේක වෙනුවෙන් වැය කරන්න පුළුවන්ද කියන එක මත. ඉතින් ඔයා මේකේ අලුතින් account එකක් හදනවා නම්
ඔයාගේ පර්සනල් ඊමේල්ස් මේකට පාවිච්චි කරන්න එපා. උදාහරණයක් විදිහට ඔයාගේ කැම්පස් එකේ නැත්නම් ඔයාගේ බැංක් account ඇඩ් කරලා තියෙන ඒවා, ඔයාගේ Binance එක ඇඩ් කරලා තියෙන ඒවා, මේ වගේ ක්‍රිප්ටෝ වලට තියෙන ඒවා කොහොමත් ඔයාලා මේකට ගන්න එපා. ඔයාලා මේකේ අලුතෙන් account එකක් හදනවා නම් ඔයාලා කරන්න ඕනේ ඒ කියන්නේ මේකටම කියලා අලුත්ම ඊමේල් එකක් හදන්න. ඒ ඊමේල් එක මේකට විතරක් තියාගන්න. ඒ වගේම ඔයාලා මේකේ තියෙන YouTube ටාස්ක්, sign up ටාස්ක්, ඊට පස්සේ SEO ටාස්ක්, මේ ටාස්ක් කරන්නත් ඔයාලා වෙනම ඊමේල් එකක් හදාගන්න. එකම account එකේ එකම Gmail එකෙන් මේ හැමදේම කරන්න යන්න එපා. ඒ වගේම කියන්නේ ඔයාට පුළුවන් නම් මේ වැඩේ කරන්න ඔයාට ඊමේල් 3ක් 4ක් තිබ්බට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට ඊට වැඩි ගාණක් තියෙනවා නම් කොහොමත් හොඳයි. හරි. දැන් අපි බලමු ඔයාලට මේක කරන්න මේක හරි විදියට කරගෙන යන්න ඕන වෙන සෝෂල් මීඩියා accounts මොනවද කියලා. හරි ඉතින් ඔයාලා ළඟ Telegram, Facebook, YouTube, Discord කියන සෝෂල් මීඩියා ටික තියෙන්න ඕන. ඒ වගේම මේ හැම එකක්ම ඔයාගේ ඔරිජිනල් account එක වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාලා මේ හැම එකටම ඔයාලා වැඩිපුර account එකක් හදන්න. ඒ account මේ වගේ ටාස්ක් කරන්න විතරක් ගන්න. ඊට අමතරව ඔයාලට Reddit, Pinterest, GitHub, ඊට පස්සේ ඔය LinkedIn වගේ ඒවත් හදලා තියාගන්න පුළුවන්. ඒවත් මේකට ඕන වෙනවා. මතක තියාගන්න ඕන දේ මේ හැම එකටම ඔයාලා යූස් කරන්න ඕන අලුත් ඊමේල් එකක්. ඒ කියන්නේ මේකටම කියලා වෙනම ඊමේල් එකක් තියාගන්න. හරි ඉතින් මං අර කිව්ව සෝෂල් මීඩියා accounts ඔයාලා හදාගන්නවා නම් ඔයාලට පුළුවන් මේකේ ස්මාර්ට් විදිහට වැඩ කරගෙන යන්න. හරි යාළුවනේ ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් හරියට කොහොමද මේකේ ටාස්ක් එකක් තෝරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලා කැමති කැටගරි එකට යන්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ SEO කැටගරියෙන් කොහොමද ඔයාලා ජොබ් එකක් හරියටම තෝරගන්නේ කියලා. ඉතින් හැම කැටගරි එකකටම මේ ජොබ් තෝරගන්න විදිහ එකයි. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට ඔයාලා SEO ජොබ් ඇතුළට ගියාට පස්සේ ඔයාලට මුලින්ම පෙන්වන්නේ මේ විදිහට ජොබ් ලිස්ට් එක පෙන්වනවා. මෙහෙන් පෙන්වුවාට පස්සේ ඔයාලා බලන්න ඕන මෙන්න මෙතන මේ පෙන්නලා තියෙන percentage එක කීයද කියලා. ඉතින් මේ percentage එක දැන් මේ උඩම ඉන්න කෙනා දාලා තියෙන ජොබ් එකේ මෙතන percentage එක පෙන්නනවා 81%. ඒ කියන්නේ මෙයාගේ ජොබ් එකක් අපි කරොත් මෙයාලා අපේ ජොබ් එක සැටිස්ෆයිඩ් කරන රේට් එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ කියන්නේ 81%ක් නම් මෙයා හොඳ බය කෙනෙක්. එතකොට ඔයාලට බලන්න පුළුවන් තව මෙන්න මෙතන මේ තියෙන මේ ඉරක් පෙන්නනව නිල් පාට. මෙන්න මේ ඉර දිහා බලන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මෙතන මේ තියෙන ඉර රතු පාට නම් ඒවා කරන්න යන්න එපා. ඉතින් දැන් මෙතන මේ පෙන්නලා තියෙන ජොබ්ස් හේරම වගේ හොඳයි. ඉතින් ඔයාලට මෙතන මේ පෙන්නන එකෙන් මේ කොළ පාට ඊට පස්සේ නිල් පාට ඔය වගේ තියෙන ජොබ් හොඳයි. ඔයාලට කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි ඉතින් ඔයාලා ඒ වගේ ජොබ් තෝරගන්න. ඒ වගේම තව මෙන්න මේ වගේ දැන් ඔයාලට පේනවා මේ බයගේ මෙතන මෙයාගේ percentage එක 93ක් තියෙනවා. හැබැයි මේ පැත්තේ තියෙන්නේ ඒ කියන්නේ මෙයාගේ ජොබ් කරලා තියෙන කට්ටිය ජොබ් 7ක් විතරයි කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඒවත් ඔයාලා කරන්න එපා. මේවා ගොඩක් වෙලාවට පේමන්ට් එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේමන්ට් එක ලැබෙන්නේ මෙන්න මේවා. මේ තියෙන්නේ මේ උඩ මේක හොඳයි. මෙතන මේ 352යි මෙතන 181ක් තියෙනවා. මේක හොඳයි. ඒ වගේම මේකත් හොඳයි. ඉතින් ඔයාලා අලුතෙන් එන කෙනෙක් විදිහට කරන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේවා. ඒ කියන්නේ මෙන්න මේ 0.0.3 මෙන්න මේ ජොබ් ටික මේ වගේ ඒවා ඔයාලා කරන්න. එතකොට ඔයාලට මේකේ පෙන්නනවා මෙතන මේ 1 day මෙතන පෙන්නනවා තියෙනවා 7 day කියලා. එතකොට මේ මෙතන තියෙන්නේ ඔයාලා මේ ජොබ් එක කරොත් ඔයාලා මේ ජොබ් එක හරියටම කරන්න ඕන. හරියටම කරොත් ඔයාලට දවසක් ඇතුළත මේ මුදල ඔයාගේ වොලට් එකට එනවා. ඒ වගේම මෙතනින් කියන්නේ මෙතන මේ දවස් 7කින් එන්නේ. ඒ කියන්නේ 7 day, 1 day, 5 day එක එක දින තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉක්මනින් සැටිස්ෆයිඩ් වෙන ජොබ්. ඉතින් මේ විදිහට තමයි යාළුවනේ ඔයාලා හරි විදිහට ජොබ් එකක් මේකේ තෝරගන්නේ. හරි ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මම මේ වෙනකොට
කොච්චර මේක උපයලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට දැන්ටමත් මෙතන මේ ඩෑෂ්බෝඩ් එකේ මෙතන උඩ බලා ගන්න පුළුවන් පෙන්ඩින් පැත්තේ මගේ ඩොලර් 3ක් තියෙනවා. අනිත් පැත්තේ නෑ. ඒ කියන්නේ මම අදත් මේකින් විත්ඩ්‍රෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒක තාම මගේ වොලට් එකට ආවේ නෑ. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මගේ ප්‍රොෆයිල් එක. ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා දැන් මම මේකෙන් මේ වෙද්දි ඩොලර් 400ක මුදලක් හොයලා තින්නේ. ඒ වගේම ඔයාලට පෙන්නනවා මෙතන මගේ ෆ්‍රීලාන්සර් ලෙවල් එක තියෙන්නේ level 10 expert කියලා. හරි ඉතින් මේ දේවල් මම ඔයාලට පෙන්නන්නේ ඒ කියන්නේ ඔයාලටත් මේ වගේ කරන්න පුළුවන්. හැබැයි හදිස්සියේ කරන්න බෑ. මම වුණත් මේක කරන්නේ මේක මට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට තමයි මම කරන්නේ. ඒ කියන්නේ මුළු දවසේම මම මේක කරන්නෙත් නෑ. ඉතින් ඔයාලා දවසම ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මුළු දවසම මේකට ඇවිල්ලා මේකේ පොඩ්ඩක් බලලා ඒ කියන්නේ ඔයාලට ගැළපෙන ජොබ් තියෙනවා නම් තෝරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන පෙන්නනවා all time success rate කියලා එකකුයි temp success rate කියලා එකකුයි. ඉතින් මේ දෙකත් ගොඩක් වැදගත් වෙන දේවල් දෙකක්. මෙන්න මේ temp success rate එක එහෙම. ඉතින් මේ ගැනත් කියන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට ඒක ගැන වෙන දවසක කියන්නම්. ඉතින් ඔයාලා දන්නේ නැති ඕනම දෙයක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඔයාලට අනිවාර්යෙන්ම රිප්ලයි එකක් හරි වීඩියෝ එකක් හරි දෙන්න. ඉතින් ඔයාලට පෙන්නනවා මේකේ මේ ලෙවල් සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ මගේ ප්‍රොෆයිල් එකේ මම වැඩිපුරම කරලා තියෙන්නේ වීඩියෝ මාකටිං, ඊළඟට SEO. මේ වගේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලට කරන්න පුළුවන් මොනවාද කියලා ඒ ජොබ් එක තෝරගන්න එක. ඒක ඔයාලා මේකේ ජොබ් කරලම තමයි ඔයාලට මේක දැනගන්න වෙන්නේ. හරි ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේකේ හොයන සල්ලි කොහොමද බැංකුවට ගන්න කියලා. ඉතින් මම එන්නම් මෙතන මේ වොලට් කියන එකට. හරි ඉතින් මේ වොලට් කියන එකේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ මං අද දැන් ටිකකට කලින් දාපු විත්ඩ්‍රෝ එක. ඉතින් මේක තාම මගේ වොලට් එකට ඇවිල්ලා නැහැ. ඉතින් මේ වොලට් එකට ආවට පස්සේ මෙතන කොළ පාට මේ වගේ මෙන්න මේ වගේ අයිකන් එක වැටෙනවා. හරි ඉතින් ඔයාලට පේනවා මම මේකේ මේ විදිහට මුදල් උපයලා තියෙනවා කියලා. ඉතින් ඔයාලටත් මේක කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකකින් විශේෂයෙන්ම ඔයාලට ටාස්ක් කරන හැටි අද කියලා දෙන්නේ නැහැ. ඒක මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නේ. ඉතින් මම මේකේ පොඩි ගයිඩ් එකක් තමයි මම අද ඔයාලට මේකෙන් දෙන්නේ. හරි ඉතින් මට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මෙතනම විත්ඩ්‍රෝවල් එක කියන්නේ විත්ඩ්‍රෝවල් මෙතඩ් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේකේ ප්‍රධාන විත්ඩ්‍රෝවල් ගන්න පුළුවන් Binance එකට. මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට Binance එකේ USDC විදිහට ගන්න කියලා. ඉතින් මම ගොඩක් විත්ඩ්‍රෝවල් දාලා තියෙනවා USDC විදිහට. මේ පේන්නේ ඔයාලට එහෙම. ඊට කලින් මම මුලින්ම දැම්මේ Litecoin විදිහට. මේකත් මම ගත්තේ Binance එකට. ඉතින් මේකේ තියෙනවා ඔයාලට විත්ඩ්‍රෝවල් මෙතඩ් ගණනාවක්. ඒ කියන්නේ Binance ඊළඟට PayPal තියෙනවා, Airtime තියෙනවා, Payoneer තියෙනවා. ওই ටික තියෙනවා. ওই ටික බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මෙතන මේ රික්වෙස්ට් විත්ඩ්‍රෝවල් කියන එක enable වුණාට පස්සේ. ඉතින් මේක enable වෙන්නේ ඔයා ඩොලර් 5ක් earn කරාට පස්සේ. ඒ කියන්නේ මේකේ මිනිමම් විත්ඩ්‍රෝ එක ඩොලර් 5යි. ඔයාලා මේකේ පොඩි පොඩි මයික්‍රෝ ටාස්ක් කරලා මේකේ ඩොලර් 5ක් හොයා ගන්න ඕන මුලින්ම. එතකොට ඩොලර් 5න් විත්ඩ්‍රෝ එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න ඕන දැන් ඩොලර් 5ක් විත්ඩ්‍රෝ එකක් ඒ කියන්නේ ඩොලර් 5කින් විත්ඩ්‍රෝ එක හම්බෙනවා නම් දැන් මට මෙතන මං අරන් තියෙන ඩොලර් 4යි. ඒ කියන්නේ යාළුවනේ මෙතන ඩොලර් 5ක් ගන්නවා නම් ඩොලර් එකක් ඔයාගේ විත්ඩ්‍රෝ ෆී එක විදිහට කැපෙනවා. එතකොට ඔයාලගේ වොලට් එකට එන්නේ ඩොලර් 4යි. ඉතින් මම මේකේ විත්ඩ්‍රෝ ගන්න හැටි කොහොමද විත්ඩ්‍රෝවල් මෙතඩ් මොනවද කියලා ඒ සේරම මම ඔයාලට ඉදිරි වීඩියෝ වල කියලා දෙන්නම්. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අන්තිම මාස 3 ඇතුළත මං හොයලා තියෙන මුදල කොහොමද කියලා. එතකොට ඉතින් මෙතන පෙන්වන්නේ ඔයාලට මාස 3ක විතරයි. ඔයාලට පේනවා අප්‍රේල් මාසේ ඩොලර් 20යි, මේ මාසේ ඩොලර් 15යි, ජූනි මාසේ 15යි. එහෙම දැන් මේ පෙන්වන්නේ මෙතන මේ දැනට දැන් මේ මාසේ කොච්චර උපයලා තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මෙතන ඩොලර් 60, 70, ඊට පස්සේ ඩොලර් 50 එහෙම තිබ්බ අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ මම දැන් කොහොමත් මේක ෆුල් ටයිම් කරන්නේ නැහැ. පාර්ට් ටයිම් කරන්නේ ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවකට විතරයි. හරි ඉතින්
මේ දේවල් තමයි යාළුවනේ මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඒ වගේම මේකේ තව ලේසි ජොබ් එකක් තියෙනවා. අර Twitter ටාස්ක් එහෙම ලේසි. Twitter වල වගේ ගොඩක් තියෙන්නේ ෆලෝ කරන්න, රියැක්ට් එකක් දාන්න ඔය වගේ දේවල් තමා. ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේකට ලයික් එකක් දාන්න. ඔයාලා දන්නේ නැති ඕනම දෙයක් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේකේ වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ටාස්ක් කරන්නේ කොහොමද? ඒ දේවල් එක කැටගරි මොනවාද? කරන්න හොඳ කැටගරි මොනවාද? වැඩිපුර ඩොලර් හම්බෙන්නේ මොන වගේ ටාස්ක් කරාමද කියලා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන මේ වගේ සයිට් එකකින් කොහොමත් ඔයාලට ලක්ෂ ගණන් හොයන්න අමාරුයි. ඉතින් ඔයාලට ඔයාලා හිමීට ගාණක් එකතු කරගන්න කැමති නම් මේ වගේ සයිට් කරාට කමක් නැහැ. ඉතින් මං අර කිව්ව accounts ඔයාලා හදාගන්න ඒව ගැන හොයලා බලන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ වෙබ්සයිට් එක ගැන හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ යාළුවොත් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මං අද වීඩියෝ එක අදට නවත්තන්න හදන්නේ. ඔයාලට ඕනේ මොන වගේ content ද කියන එකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න.